YouTube channel. මේක තමයි මම 2026 ඔයාලට එක්ක ෂෙයා කරගන්න පළවෙනි vlog එක. මම මේ vlog එකේ පෙන්නන්නේ මම 2026 new grade එකට මගේ බඩු ලැහැත්ති කරගත්ත විදිය. එහෙනම් එන්න අපි බලමු. මුලින්ම ඔයාලට පෙන්නන්න එපා මම පර්ස් එකට දාගන්න ඉන්න බඩු ටික. මම එකින් එක ඔයාලට එක්ස්ප්ලේන් කරන්නම් මොනවද මගේ පර්ස් එකේ තියෙන්නේ කියලා. දැන් පෙන්නන ඔක්කොම ස්ටිකි නෝට්ස් අන්තිමට පෙන්නන ටික නම් හෑන්ඩ්මේඩ් මමයි හැදුවේ. ඊළඟට මම මෙතනට ගන්නේ blue pens, black pens and මගේ red pen එක. ඊළඟට මගේ ළඟ තියෙන color pens ටික. මම තාම අලුත් පෑන් ගත්තේ නැහැ. රෝස පෑනත් ඉවර වීගෙන යනවා. දම් එකත් ලියවෙන්න අලුතෙන් color pen set එකකුත් ගන්න වෙලා තියෙන්නේ. ඊළඟට highlight දෙකක් තියෙනවා. තාම දෙකයි තියෙන්නේ. green and pink. ඊළඟට මේ water spray pen එක මම මේක ඔයාලට පෙන්නලා තියෙනවා කලින්. දැකලා නැති අයට බලන්න තමයි මේ වීඩියෝ ක්ලිප් කැලක් දැම්මේ. ඉතින් මේකේ උඩින් water spray කරන්න පුළුවන්. water හරි ඔයාලට කැමති දෙයක් ඒකට දාලා spray කරන්න පුළුවන්. ඊළඟට scissor එක. හදිසියක් වුණොත් කියලා ගන්න ඕකත් පර්ස් එකටම දාලා තියාගන්න. ඊළඟට ජෙල් බ්ලූ පෙන් එකයි ජෙල් බ්ලැක් පෙන් එකයි. මේ ජෙල් බ්ලූ පෙන් එක නම් අර ලිව්වයින් පස්සේ මකන්න උඩ කෑල්ල තියෙන එක. ඊළඟට මගේ පැන්සලයි ෂාප්නර් එකයි ඉරේස් එකයි. රූලර් එකයි. ඔන්න ඉතින් මෙන්න මේක තමයි මගේ නිව් පර්ස් එක. එහෙනම් එන්න අපි ඕගනයිස් කරගමු මගේ බඩු ටික. දාගන්න ලේසි වෙන මම මේ ලොකු ස්ටිකි නෝට් සෙට් එක දෙකකට කඩා ගන්නවා. ඊළඟට මන් ළඟ තියෙන අනිත් බඩු ටිකත් මේ විදිහට පර්ස් එකේ arrange කරගමු. ඕක ඇරෙන්ජ් කරන ගමන් මම මතක් කරන්න. ඉතින් මේ අලුත් අවුරුද්දනේ ඔයාලා මගේ වීඩියෝස් බලන්න අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම මේ අලුත් අවුරුද්දේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් ගෙන හිතන් ඉන්නවා. ඉතින් ඒව බලන්න ඔයාලා මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම මගේ blue pen එකකුයි black pen එකකුයි red pen එකකුයි pink pen එකයි. ඔය ටික ඉස්සරහින් තියාගන්නවා. හදිසියක් වුණොත් ටග් ගාලා අරන් ලියන්න. ඊළඟට මගේ bookmark එකයි class fees ගෙවපු card ටිකකුයි තියෙනවා. දැන් ඉතින් පර්ස් එක හොඳට සුවඳට තියෙන්න ඕනේ. හින්දා අපේ අක්කා ළඟ තිබ්බ සුවඳම අත්තාරේ කරන් ඇවිල්ලා මම ඒකෙන් චුට්ටකුත් ගෑවා. මේක නම් මාරම සුවඳ අත්තාර එකක් ළමයි. ඔය දැන් දාන ක්ලිප් එක තමයි මම රවුම් අඳින්න යූස් කරන්නේ කව කට්ට ගෙනියන්න අමතක වෙච්ච දවස්වලට. හරි. ඊළඟට මම හදන්න යන්නේ මගේ ටයිම් ටේබල් එක. ඒ කියන්නේ ඉස්කෝලෙන් දෙන ටයිම් ටේබල් එක නෙමෙයි මම මටම ටයිම් ටේබල් එකක් හදා ගන්නවා වැඩ කරන්න. ඒකෙන් මම මුලින්ම දැම්මේ මම ක්ලාස් තියෙන දවස්. ඊළඟට මට පාඩම් ගන්න තියෙන විෂයන්. ඊළඟට පන්ති යන්න කලින් දවසේ රිවිෂන් එකක් කරනවා ඒ විෂයට අනුව. ඊළඟට මට හෝම්වර්ක් කරන්න තියෙනවා නම් ඒවත් බෙදලා දවස් ටිකකට දාගත්තා. මේක grade 10 11 ළමයින්ගේ විදිහට හදන කාලසටහනක්. ඒතකොට විෂයන් 9යිනේ තියෙන්නේ. ඒ හින්දා මට ක්ලාස් තියෙන දවස් වලට විෂයන් 1 ගානේ දාලා ක්ලාස් නැති දවස් වලට විෂයන් 2 ගානේ දාලා ඉරිදා නම් කොහොමද දවසම ගෙදර හින්දා එදාට විෂයන් 3ක්ම දැම්මා. සෙනසුරාදා මං උදේ 8ට ගියොත් හවස 5ට තමයි එන්නේ. ඒ හින්දා එදා දවසම මට කිසිම වැඩක් නැහැ.
ක්ලාස් යන එක විතරයි තියෙන්නේ. මං කලින් ටයිම් ටේබල් එකක් හදලා තිබ්බේ. හැබැයි ඒකට අලුත් ක්ලාස් එකක් ඇඩ් වුණා මගේ ලිට් ක්ලාස් එක. ඉතින් ඒක අස්සේ මුල්ලෙන් ගහන්න බැරි හින්දා අලුත් එකක්ම හැදුවා. මටත් මේක හරියට කන්ටිනියු කරන්න බැරි හින්දා මම හිතන් ඉන්නවා 7 days study challenge එකක් කරන්න. අපි ඉස්සරහට බලමුකෝ. මේ තියෙන මම නිව්වී එකට දාපු තේමු ඕඩර් එක. අයිටම්ස් 3යි තියෙන්නේ. මම මේක හදිසියෙ දැම්මේ ඩිස්කවුන්ට් දාලා තියෙනවා කියලා දැකලා. මේ පාර එක ගද්දි අර ඇඩ්‍රස් ලියලා තියෙන කොලෙම කපලා ගත්තේ. ඒ හින්දා ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම මේ සෙලෝ ටේප් ටිකක් ගහලා සෙට් කරලා ගත්ත පාසල් එක. එතන මේ ඇඩ්‍රස් ලියන එක කපලා ගත්තා. ඩෙලිවර් කරපු මාව. දැන් ඉතින් එන්නකෝ ඇතුලේ තියෙනවා ඩැමේජ් වෙන්නේ නැති වෙන කපා ගන්න. මං හිතන්නේ මේක වෙන්නේ නැති මම තනියම දාපු පළවෙනි ඕඩර් එක. හැබැයි අක්කටත් එකක් අයිටම් එකක් දැම්මා. එතකොට මට අයිටම් දෙකයි තියෙන්නේ. හැබැයි මගේ විසින් දාපු හොඳම ඕඩර් එක තමයි මේක. මට ගොඩක් යූස්ෆුල් වෙන දේවල් දෙකක් හරියට හොයලා තමයි දාලා තිබ්බේ. ඔන්න ලොකු පැකේජ් එකක් තියෙනවා. ඊළඟට තව චූටි බොක්ස් එකක්. මේක නම් ඉතින් දැක ගමන් පේනවා පෙන්ස් වගේ. අපි මුලින්ම පොඩි පැකේජ් එකකින් ස්ටාර්ට් කරමු. මේක නම් තියෙන්නේ පර්පල් කලර් ජෙල් පෙන් සෙට් එකක්. මේකත් අර අපේ අක්කගේ එකතු කරන ජෙල් පෙන් සෙට් එකම වගේ තුනක් හම්බුනේ. ඇත්තට මේක නම් පට සතුටුයි. එන්නකො එහෙනම් අපි කලර්ස් ටික බලන්න. මේ කලර්ස් ටිකත් මාරම ලස්සනයි. ඊළඟට මේ බොක්ස් එකේ මොනවා තියෙනවා කියලා දා හිතන්නේ. මට නම් vlogs කරද්දි ගොඩක් වටින දෙයක් තමයි මේ චූටි බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් එන්නකො බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන small LED light එක. මගේ කාමරේ මේ ටේබල් එක තියලා තියෙන තැනට හරියට එළියක් එන්නේ නැහැ. මම ෆෝන් එකකින් කරද්දි ටෝච් එක ඔන් කරන් තමයි කරන්නේ. ඒ හින්දා මම මේ ලයිට් එක ගෙන්නුවා. බලන්නකෝ මේකේ පේනවට වඩා හොඳ එළියක් තියෙනවා. කරුවලේ ඇල්ලුවොත් නම් කාමරේම එළිය. මේකේ කලර්ස් තුනක් තියෙනවා. කහ පාට එළියකුත් තියෙනවා. ඔය ඔයාලට පේන්නේ කහ පාට එක. ඔන්න ළමයි S2 වහගන්න. එළිය වැඩි ඕකේ. ඒ වගේම මම මේ ඔබ පෙන්නන්නේ මේකේ ලයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එළිය අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඒ ක්ලිප් එක මේකට හයි කරපුවාන් පස්සේ මේක ෆෝන් එකේ රඳවන්න පුළුවන්. මේක ගහන විදිය මම ඔයාලට මගේ ඩ්‍රෝවිං ටේබල් එකේ ගහනම් පෙන්නන්නම්. මේක USB කේබල් එකක් එක්කන් එන්නේ. පින් එකක් තියෙනවා. charge කරලා ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට එන්න අපි බලමු මගේ ලොකුම පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒක කපන්න ගිහිල්ලා ඇඟිල්ලත් කැපුණා ළමයි. එන්නම කෑලි ගොඩක් එක ඇතුලේ තියෙන්නේ. අම්මෝ හෙන කෑලි ගොඩක් මේක ඇතුලේ තියෙන්නේ. දැන් හරි කොහොම හරි මේ කෑලි ටික සෙට් කරගන්න එක තමයි තියෙන අවුල. අයියෝ. මෙන්න මේ වගේ විශාල රවුමක් එක්කම් පොඩි කූරු දෙකක්. තව ඔය මම කෑලි හොයනවා. අනේ මට නම්
මම පිස්සු වගේ එක දැකලා. හරි මන් දැන් තෙමු එකේ තිබ්බ වීඩියෝ ක්ලිප් ටිකක් බලලා ගැම්මට සෙට් කරනවා. එන්නකො මාසෙන් සෙට් කරන්න. ඔන්න මගේ තර්ඩ් නැත්තම් ලොකම පැකේජ් එකේ තියෙන්නේ ෆෝන් ස්ටෑන්ඩ් එකක්. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් සෙන්ටිමීටර් 30 කෝදුවටත් වඩා මේක උසටම හදපුවාම මේක උසයි. මෙන්න මේ විදිහට තමයි මේකේ ෆෝන් එක රඳවන්න පුළුවන්. අර යටම තියෙන රවුම වගේ කෑල්ල තියෙනවා කූරු තුනක් වගේ. අන්න එතන ෆෝන් එක තියන්නත් පුළුවන්. මේ ඉන්නේ මම මෙච්චර කල් වීඩියෝ ක්ලිප්ස් ගත්ත පොඩි එක්කෙනා. ඔන්න ඉතින් දැන් මේ දෙන සහෝදරයෝ වුණා. මේ දෙන්නගේම සහය ඇතුව ලස්සන වීඩියෝස් ටිකක් මම මේ අවුරුද්දේ ගේන්නම්. මේ තියෙන නම් මේ ඕඩර් කරගන්න මේක. මේක මම මෙහෙන් ගත්ත එකක්. මේ තියෙන්නේ මගේ අලුත් නිව් වෝටර් බොටල් එක. මේක යකඩ ළමයි ප්ලාස්ටික් වගේ පෙවුනට මේක යකඩ. වැඩේ කියන්නේ මේ රවුම් ගැලවෙනවා බට් ඕකේ කමන්න. ලස්සනයිනේ එච්චරයි. ළමයි මට ඔයාලට කියන්න බැරුණානේ මම මේ වීඩියෝ කරන්න යූස් කරන ෆෝන් එකේ IC එක ඩැමේජ් වෙලා තිබ්බ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම නැතුව ගියා හදන්න දුන්නායින් පස්සේ. ඉතින් මට මම පොත්වලට පිටකවර දාන වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න බැරි වුණා. ෆෝන් එක හදන්න දීලා තිබ්බේ. ඕඩර් එක ආවදවස් තමයි ෆෝන් එකත් හදලා ගෙන ආවේ. ඉතින් මම ඔයාලට පිටකවර දා පොත් ටික පෙන්නන්නම්. තව පොත් වර්ගයක් හම්බෙන්න තියෙනවා. ඒවා ටික හම්බුනාම පොත්වලට පිටකවර දාන බ්ලොග් එකක් කියන්න. මේක මෙතන ත්‍රිකෝණයක් අලවන්න තිබ්බා. මම ත්‍රිකෝණය අලවන්න කම්මැලිකමට මට හොයාගන්න පුළුවන් වෙන රවුමක් කැලෙවුවා මේ අයිනේ. සාහිත්‍ය පොතට විතරක් සිංහලයි ලිටුයි අරවන කොළ දෙකම ඇලෙවුවා. රවුමක් කැලෙවුවා. මේ තියෙන්නේ ලියන පොත් ටික. හරි එහෙනම් මම අදට මෙතනින් vlog එක අවසන් කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. good